ක්ලාස් ආයේ මීඩියා වලට ඇත්තටම සාමාන්‍ය පෙළේ ඉවරලා සස්පෙන්ඩ් යන්නේනකොට මම තීරණය කරා මම ආර්ට් තමයි කරන්නේ කවුරු මොනවා කිව්වත් ආර්ට් තමයි මම කරන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගත්තේ නැට්නුයි සිංහලයි. මට විෂය තෝරගන්න සෑහෙන අමාරුවක් දැන් කට්ටිය කියනවා දැන් මේ විෂයන් තියෙනවා IT තියෙනවා එක එක විෂයන් තියෙනවා කියලා කිව්වා. ඉතින් මම තීරණය කරා සික්‍රාන් එකේ ආරම්භක සම්මන්ත්‍රණයට ඇවිල්ලා මම විෂය තෝරගන්නවා කියලා. ඉතින් මම මෙන්න මේ හරියට වාඩිලා හිටියේ. සර් එදා ඇවිල්ලා හරි ලස්සනට කතා කරා. මීඩියා කියන්නේ PC කියන්නේ මොනවද කියලා හරි ලස්සනට කියලා දුන්න විෂය කරුණු මෙහෙමයි තියෙන්නේ පාඩම් ටික මෙහෙමයි තියෙන්නේ. එහෙම කියලා හරි ලස්සනට සර් කියලා දුන්නා. මෙහෙම තමයි අපි අවුරුදු දෙකේ ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මට හිතුණා හරි සර් තමයි තෝරගන්න ඕනේ මම මීඩියා වලට හොඳ ගුරුවරයෙක්. ඒ වගේම තමයි එදා සර් ජීවිතය ගැන පොඩි පොඩි දේවල් කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි එදා ඉඳන් මම මේ ළඟ වෙනකම් පන්ති ආවා. විශාල එන කෙනෙක්. අපි පන්ති ඉගෙන දවස වෙනකම්ම සර් ජීවිතේට සෑහෙන උපදෙස් ටිකක් දුන්නා. ඒ වගේම තමයි විෂය කරුණු ගැන කිව්වොත් එහෙම පාඩමක් වල කරනවා ටියුට් එක ඉවරනට පස්සේ අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍රයක් කරනවා. එතකොට අපිට අරගෙන සර් කියනවා ගෙදර ගිහලා පාඩම් කරන්න. පාඩම් කරලා ඇවිල්ලා මේ පේපරේ ලියන්න. එතකොට ඇත්තටම මතක හිටිනවා. ඒ දැන් ඒ විෂය කරුණු ටික නැවත නැවත කරනම මතක හිටිනවා. එහෙම කරාට පස්සේ ආයෙ දැන් ඔයගොල්ලන්ට රිවිෂන් තියෙනවා. රිවිෂන් එකේ පේපර්ස් කරනවා සර් සෑහෙන්න. ඒකෙන් තමයි ඇත්තටම ටයිමින් හැදෙනවා. අපි ලියන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. සෑහෙන්න හැදෙන්නේ රිවිෂන් එකේ. ඉතින් මේ දවස් කියන්නේ මූල පන්ති තියෙනකොට නිතර පාඩම් කරලා එදාට එදාම පාඩම් කරලා අපි ෂෝට් නෝට් හදාගෙන මෙහෙම පාඩම් කරන්න ඕන පොඩි පොඩි පෙට්ටිකම අන්න හදාගත්තා නම් හරිම ලේසි. එතකොට පස්සහට කියන්නේ එක්සෑම් සිත් වෙද්දී ඔයගොල්ලෝ ලොකු මානසික පීඩනයක් එන්නේ නැහැ. හරි 16 රිලැක්ස් එකේ පාස් පේපර් ටිකක් කරගෙන සර් දෙන පේපර් ටිකක් කරගෙන හිටියා. ඒක කරගෙන හිටියා නම් ඇත්තටම බයක් නැතුව එක්සෑම් එකට මුහුණ දීලා පොඩි සාටයක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මහා ලොකු බයක් හිතන්න එපා. රිලැක්ස් එකේ යන්න පාඩම් කරන වෙලාවට මහා ලොකු දැන් ඉති මරාගෙන කකුල් බේසම වල බාගෙන පාඩම් කරන්න එපා. එහෙම ඇත්තටම අමාරු වෙන්නේ මිනිස්සුන්ට නිින්දක් කියලා අවශ්‍යයි. ඒ හින්දා ඕගොල්ලන්ට ටයිමින් වල බෙදාගෙන දැන් ඉස්කෝලේට යන්න. ඉස්කෝලේ යන්න නතර කරන්න එපා. මම ඇත්තටම කියනවා මම තනියෙන් ඉස්කෝලේ දවස් තියෙනවා ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒ කාලය ජීවිතේට එන්නේ නැහැ. ඒ 12 13 කියන අවුරුද්දකට කවදාවත් එන්නේ නැහැ. අපිට අලුතෙන් යාළුවෝ. මොකද ඉස්කෝලේ කවලම් වෙලා පළවම් වෙලා තමයි කට්ටිය. එතකොට අලුතෙන් යාළුවෝ හම්බුනේ ඒගොල්ලෝ අඳුරගන්න තියෙන එකේ. ඊට පස්සේ දැන් විභාගෙ ලිව්වට පස්සේ ඒගොල්ලෝ තැන් තැන් වලට යනවා. එක එක වෘත්තීන් වලට යනවා. එතකොට අපි ඒගොල්ලෝ අඳුරගෙන තියනවා නම් අපිට සෑහෙන වටිනවා. මොකද හදිස්සියෙම මොකක් හරි දැන් කියන්නේ උදව්වක් ඉල්ල ගන්න. සමහරව බැංකු වල ඉන්නවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමහරව අන්න ඒ වගේ තැන උදව්වක් ඉල්ල ගන්න අපි ඒගොල්ලෝ අඳුරගෙන ඉන්නවා. ඉතින් මේ අඳුරගන්න තියෙන ඒ අවුරුද්දේ තියෙන කාලය ඇතුළත. අන්න ඒ ජීවිතයේ ඒ අවුරුද්දේ ගන්න දෙන අත්දැකීම් ටික කවදාවත්ම සල්ලි වලටවත් ගන්න බෑ. ඉතින් ඉංග්‍රීසි ඉස්කෝලේ කට් කරන්න එපා. මොකද සර් එක දවසක් ඉතින් මේ උදේ ඉඳන් දාන්න ටියුෂන් පටන් ගත්තාම විතරනේ. එතකන් ඉතින් ඉස්කෝලේ යන්න. ඊට පස්සේ එන්සලාගේ පන්ති යන අවශ්‍ය පන්ති යන්න. ඒක මෙහෙමයි මහා අධ්‍යයනයෙන් හිතන්න එපා. ආසාවෙන් පන්ති වලට. ඇත්තටම මම ආසාවෙන් පන්තියක් තමයි දිගසක මීඩියා පන්තිය. හරි ආසයි ඉතින් අහන් ඉත සර් ගන්න විදිහට මම අර මේ කෙලිමයි කනින් දින මොළයට යනවා ඒ කියන කරුණු එහෙම. ඉතින් ආයෙ අමුතින් පාඩම් කරන්න. ඒක ලොකුවට මේ පීඩනය ගන්න දෙයක් නැහැ. ඒ ඔයාලට කියන්න තියෙන්නේ සර් කියන විදිහට සර්ගේ මේ දැන් සර්ගේ හොඳ කරන බේරියක් කියනවා ගන්නන්න. ඒ කියන විදිහට ප්‍රැක්ටිස් කරන් යන්න. එතකොට ආයෙ ඇත්තටම අන්තිමට බය වෙන දෙයක් නැහැ. නිදහසේ කියලා එක්සෑම් එකේ කියලා. ගෙදර කට්ටියට සර්ලාට හැමෝටම සතුටක් කරගෙන අපිට සතුට වෙන්න පුළුවන් විදිහට රිසල්ට් එක ගන්න පුළුවන්. ඉතින් අද ඉඳන්ම පාඩම් ප්‍රැක්ටිස් කරන්න. තාවත් කල් තියෙනවනේ ඉතින්. දිගටම හොඳට ප්‍රැක්ටිස් කරන් යන්න බහින්න එපා. සර් දැන් හැමෝගෙම පොඩ්කින් සර්ගේ තියෙනවනේ ආ මේ කෙනෙක් මෙයාට මේ ප්‍රශ්න තියෙනවා එහෙම කියලා. සර් හැමෝගෙම හොයලා බලනවා. ඇත්තටම පොඩ්ඩක් පාතක මාරු වෙනවා නම් කියනවා. දැන් බයන වැඩි පාරේ හරි පාරේ හැදියා. අනන්තව මට තෝතිලා තියෙනවා එහෙම. පන්තියේ නැත්තම් හොයලා බලනවා එහෙම පන්තියේ නැත්නම් නිකන් වෙලා තියෙන්නේ. ඊවා ටිකුත් වෙනම ගෙනත් දෙන්න. එහෙම සර් හරියට හොයලා බලනවා. වැඩ කරලා ළමෙන් නම් සර් කවදාවත් අදාරින්නේ නැහැ. ඉතින් සර්ගේ වැර හිතේ උඩම ඉන්න කෙනෙක් විදිහට ඔයගොල්ලෝ හැමෝම එකට එකතු වෙලා හිතේ උඩටම යන සර්ගේ. එහෙම කෙනෙක් වෙනවා කියන්නේ මාර ගැම්මක් තමයි. ඒ හින්දා හැමෝම හොඳ පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් ගන්න සර්ට ගෞරවයක් එක්කලා ඔයගොල්ලෝ හොඳ පෞෂයක් හදාගෙන ඉස්සරහට යන්න හැමෝටම කැම්පස්